මේ අවසාන ඵලය මම හදාගත්තේ කියලා. අපි මේ ඉස්සෙල්ලාම බැලුවා මේ අවසාන ඵලය කොහොමද තියෙන්නේ? මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? මෙතන තිබ්බා එස්ටර්. මම යනවා මේ මට හදාගන්න කියලා තියෙන බෙන්සින් එකකින් පියවර 5කට නොවැඩි පියවර ප්‍රමාණයකින් මේක හදන්න කියලායි කියලා තියෙන්නේ. එතකොට මම මේක කොටස් දෙකකට කඩාගත්තා. මේ මැදසාරේ මේ මෙන්න මේ කොටස. ඒතර මම ලියාගත්තා. මෙන්න මෙතන මේ මැදසාරේ ලියාගත්තා. මෙතන අම්ල ක්ලෝරයිඩ් එක ලියාගත්තා. ඒතර මේ මැදසාරේ මට හදාගත්ත හැකි මෙන්න මේ කීටෝන් එකට. කීටෝන් එකට NaBH4 හරි LiLH4 වියලි වාද්‍ය වියලිතර එක දාලා හරි මේ මෙන්න මේ කීටෝන් එකට NaBH4 හරි LiLH4 වියලිතර එක දාලා හරි මෙන්න මේ මැදසාරේ මට හදාගත්ත හැකි. එතකොට මෙන්න මේ කීටෝනේ හදාගත්ත හැකි මට CH3COCl AlCl3 මැදදී AlCl3 එක දාපුවම මේ බෙන්සීන් එකට. එතකොට මේ කීටෝන් එක හැදෙනවා. මේ මේ අම්ල ක්ලෝරයිඩ් එක තියෙන්නේ. එතකොට මේ අම්ල ක්ලෝරයිඩ් එක මට හදාගත්ත හැකි නයිට්‍රෝබෙන්සෝයික් ඇසිඩ් එකට SOCl2 නැත්නම් තයෝසයනයිඩ් ක්ලෝරයිඩ් එක හරි PCl5 හරි දාපුවම මේ නයිට්‍රෝබෙන්සෝයික් ඇසිඩ් එකෙන් මට මේ අම්ල ක්ලෝරයිඩ් එක හදාගත්ත හැකි. එතකොට මට බෙන්සින් එකට CH3Cl AlCl3 එක දාපුවම බෙන්සින් එකෙන් තොලුයින්නයක් හැදෙනවා. තොලුයින්න එකට HNO3 H2SO4 දාපුවම ඒක නයිට්‍රෝටොලුයින්නයක් හැදෙනවා. නයිට්‍රෝටොලුයින් එකට KMnO4 මාධ්‍ය දානත් කරපුවම මේ නයිට්‍රෝටොලුයින් එක නයිට්‍රෝබෙන්සෝයික් ඇසිඩ් එකක් බවට පත් වෙනවා. එතකොට දැන් මම පියවර 5කින් අවසාන පදය හදාගත්තා.